ලියා ගන්නකො එක කියලා දානවා. කුලක කියලා උඩින් ලියලා. ඔන්න දැන් අලුතෙන් ආව එක නෑ නේද? පාඩම අලුත් එකක් නේ කාටත් එකයි. ලියා ගන්න. ගණිතය විද්‍යාව හා සිංහල විෂයයන් තුන සඳහා පෙරහුරු පරීක්ෂණයකට ළමයි 80ක් පෙනී සිටිනු ලබයි. ගණිතයේ සමත් ළමයින් ගණන 36කි. විද්‍යාව සමත් අය 48කි. විෂයයන් තුනම අසමත් පිරිස 11කි. ගණිතය සහ විද්‍යාව සමත් අය 24කි. ගණිතය සහ විද්‍යාව සමත් අය 24කි. ගණිතය සහ සිංහල පමණක් සමත් අය 6කි. මෙම තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වෙන්රූප සටහනක් පහත දැක්වේ. එක විද්‍යාව පමණක් සමත් ළමයින් ගණන 2. ගණිතය හෝ විද්‍යාව හෝ සමත් අය කී දෙනාද? ඒකට ඉස්සෙල්ලා මේ රූප සටහන ඇඳලා මෙතන ගණිතය විද්‍යාව සිංහල ඒ ගාන කියවන බලන්න. ඔයා කියන බලන්න ගන්න. කියන්න ඉරේෂ් නෑ නේද ගාන කියව. ගණිතය විද්‍යාව සහ සිංහල විෂයක් තුළ සඳහා පෙරහුරු පරීක්ෂණයක ළමයි 80ක් පෙනී සිටින. ඔව් 80ක් ඒ සර්වත්‍ර කුලකයේ කීයද එතකොට? 80. ඒ ගැන ගැටලුවක් නෑ. ඊට පස්සේ ගණිත සමත් ළමයි 36.
ගණිතය ලබන ගාන කීයද? ඒ කියන්නේ ගණිතය රවුම මේකනේ නම් මෙතන තමයි 36 දාන්නේ. 36. හරිද? ඊට පස්සේ විද්‍යාව සමත් අය 48. විද්‍යාව සමතය 48කි. ඒක දැන් මෙතන. ඊට පස්සේ විෂයන් තුනම අසමත් පිරිස 11. විෂයන් තුනම අසමත් පිරිස 11ක කිව්වහම ඒක මෙතනින් දානවා. ඒ කියන්නේ ගැටලුවකුත් නැහැ කාටවත්. ඊට පස්සේ ගණිතය සහ විද්‍යාව සමත් අය 24. ගණිතය විද්‍යාව. ගණිතය විද්‍යාව. ඈ ගණිතය විද්‍යාව. එහෙම නෙවෙයි හරියට කියනවා වගන්තිය කියනවා. ගණිතය ගණිතය සහ අන්න එතන ඒ ගණිතය සහ විද්‍යාව සමත් අය කීයද? 24. හැබැයි 24 අතරේම මේ රතු පෑනෙන් මම ලියපු ඒ ටික දීලා තියෙනවා ගානේ 10 12 9ක් දීලා තියෙනවා. ඒකම රතු පෑනෙන් දැන් මේක නිසා. ඒක ගානේ වෙනසටහනේ දීලා තියෙනවා. අපිට ඒක ගැන හිතන්නවත් දෙයක් නැහැ. දැන් මෙතන කියන්නේ මොකද්ද? ගණිතය සහ විද්‍යාව. ඔව් ගණිතය සහ විද්‍යාව. ගණිතය සහ විද්‍යාව කියන්නේ මෙන්න මේ කොටස තමයි ගණිතය සහ විද්‍යාව කියලා දීලා තියෙන්නේ. මෙන්න මේ කොටස. ඒ කීයද? 24. අන්න ඒක ලියන්නේ මෙතන තමයි මැද ලියන්නේ. මේ ප්‍රදේශයේ කෑලි දෙකකට වෙන් වෙලා තියෙනවානේ. ගණිතය සහ විද්‍යාව සමත් ලකුණු ගණන 24යි කියන එක. අන්න එතන තමයි. දැන් අපිට කොහොම ගණිතය සහ සිංහල සමත් කියලා මේ රවුම ගැන හිතන්න මෙතනින් ලියන්න. සිංහල සහ විද්‍යාව කියලා කිව්වනම් මේ රවුම ගැන හිතන්න මෙතනින් ලියන්න. එච්චරයි. ඊට පස්සේ ගණිතය සහ සිංහල පමණක් සමත් අය 6. අන්න ගණිතය සහ සිංහල පමණක්. ගණිතය සහ සිංහල පමණක් කියලා කියන්නේ මෙන්න මේ ඒරියා එක තමයි. ගණිතය සහ සිංහල පමණක්. දැන් මේක ගත්තම මොකද ඇත්තටම? ගණිතය සහ විද්‍යාව ගණිතය සහ විද්‍යාව පමණක්. මේක ගත්තනම් විද්‍යාව සහ සිංහල පමණක්. දැන් මෙතන කියන්නේ ගණිතය සහ සිංහල පමණක් කීයද? 6 දෙනායි. ඒක මෙතන තමයි ලියන්නේ 6 දෙනා. මෙන්න මෙතන 6 දෙනා ලියන්නේ. ගණිතය සහ සිංහල පමණක්. 6 දෙනා. ඔබ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ පෙන්වුම් සටහනක් පහදා දැක්වීම විද්‍යාව පමණක් සමත් ලකුණු ගන්න. ඉතින් විද්‍යාව පමණක් සමත් ලකුණු ගන්න කියන එක සිම්පල්. මොකද මෙතන මේ මුළු පළාතම 24යි. මේ මුළු පළාතම 24යි. මේක 10යි. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම කීයද? 14යි. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. මේ මුළු රවුමම 48යි. මේ මුළු රවුමම 48යි. මේ ප්‍රදේශයේ 12 බව දීලා තියෙනවා. මේක 10 බව දීලා තියෙනවා. මේක 14යි නැත්තම් මුළු පළාතම 24යි. 24ට 12ක් එකතු කරන්න. මේ 12 මේ ප්‍රදේශයේනේ. 24 මේකනේ. 24ට 12ක් එකතු කරන්න. 24ට 12ක් එකතු කරාම කීයද එන්නේ? 24 36යි. එහෙනම් ඉතින් මෙතන කෙලින්ම උත්තර එනවා කීයද? 12යි. විද්‍යාව පමණක් කියන්නේ මේ ඒරියා එක. ගණිතය පමණක් සිංහල පමණක් ගණිතය පමණක් සිංහල පමණක් විද්‍යාව පමණක් ගණිතය සහ විද්‍යාව පමණක් ගණිතය සහ සිංහල පමණක් ගණිතය සහ සිංහල පමණක් සිංහල සහ විද්‍යාව පමණක් දැන් මේක මොකද කියලා අමුතුවෙන් කියන දෙයක් තියනවද? නෑ කියන්නවත් දෙයක් නෑ. විද්‍යාව සහ සිංහල පමණක් ගණිතය සහ විද්‍යාව ගණිතය සහ විද්‍යාව ගණිතය සහ සිංහල විද්‍යාව සහ සිංහල විද්‍යාව සහ සිංහල මේ ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ. ඒක හොඳටම පැහැදිලි මොකද්ද කියලා අමුතුවෙන් මම කියන්න ඕනේ නෑ. ඊට පස්සේ තවම කතා කරන්නේ ගණිතය හෝ විද්‍යාව සමත් කියන්නේ. ගණිතය හෝ විද්‍යාව සමත්. ඔව් අන්න ගණිතය හෝ විද්‍යාව හෝ ගණිතය හෝ විද්‍යාව හෝ සමත් අය කීයද? අන්න ඒක බලන්න කොහොමද කියලා. ගණිතය හෝ විද්‍යාව හෝ සමත් අය කීයද? ගණිතය හෝ ගණිතය හෝ විද්‍යාව හෝ සමත් අය කීයද? ගණිතය හෝ විද්‍යාව හෝ සමත් අය. ගණිතය හෝ විද්‍යාව හෝ සමත් අය. කීයද? ගණිතය හෝ විද්‍යාව හෝ සමත් අය.
මොකද ගණිතය හෝ විද්‍යාව හෝ සමත් අය. දැන් මෙතෙක් වෙලා කතා කරේ සහ මේක හෝ. දැන් ඒක එතකොට තේරෙන්න ඕනේ දැන් ඔය කියන විස්තර අනුව මොකද්ද කියලා. ගණිතය හෝ විද්‍යාව කිව්වහම. ගණිතය හෝ විද්‍යාව හෝ. මේ කෑල්ල ගත්තොත් ගණිතේ පමණයි. මේ කෑල්ල ගත්තොත් ගණිතේ පමණයි. ඉතින් මෙතන හෝ කියලා කියන්නේ හෝ. ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගණිතය හෝ විද්‍යාව හෝ ඒක හරියට මේ වගේ දැන් අපි කන කෑමක් ගැන හිතමු. අපි ගන්නවා පාන් හෝ ආප්ප හෝ කියලා. දැන් පාන් කාපු කෙනෙකුත් ඉන්නවා. පාන් විතරක් කාපු කෙනා. පාන් විතරක් කාපු කෙනා පාන් විතර දැන් හෝ කියලානේ අහන්නේ. පාන් හරි ආප්ප හරි කියලා අහන්නේ. පාන් හරි ආප්ප හරි. දැන් පාන් විතරක් කාපු කෙනා ගත්තත් ආප්ප විතරක් කාපු කෙනා ගත්තත් පානුයි ආප්පයි දෙකම කෑවත් පාන් හෝ ආප්ප කාලා තියෙනවා. පාන් හෝ ආප්ප කාලා තියෙනවා. හරි. වෙන જાතිත් කාලා තියෙන්න පුළුවන්. අපිට ඒක කමන්නේ. පාන් ආප්ප රොටි ඔය තුනම ගැන හිතලා. අපෙන් අහන්නේ පාන් හෝ ආප්ප හෝ. ඒ වගේ තමයි මෙතන ගණිතය හෝ විද්‍යාව. ඉතින් ඒ අතරේ සිංහල දැන් මෙතන ගත්තොත් මේ ගණිත රවුමට සිංහල රවුමක් ඡේදනය වෙලා තියෙනවා. විද්‍යාව රවුමට සිංහල රවුමක් ඇවිල්ලා තියෙනවා. ඒක අපිට කමන්නේ. අපෙන් අහන්නේ ගණිතය හෝ විද්‍යාව හෝ. දැන් මෙතන ගත්තොත් ගණිතය පමණයි. ඉතින් ගණිතය හරි විද්‍යාව හරි පාස්ද කියලා අහනකොට ගණන් පමණක් පාස්. ඉතින් ඒ කට්ටිය අයිති. මෙතන විද්‍යාව පමණයි පාස්. අපෙන් අහන්නේ ගණිතය හෝ විද්‍යාව හෝ කියලා. ඉතින් හෝක ගණිතය හරි විද්‍යාව හරි. ඒකම මේගොල්ලෝ දිහා බැලුවහම කියන්න පුළුවන් අහනවා ගණිතය හෝ විද්‍යාව. ඒතර ටක් ගාලා බලලා කියනවා ගණිතය හෝ විද්‍යාව කියන්නේ ගණිතය විතරක්වත් විද්‍යාව විතරක්වත් නෙවෙයි ගණිතය විද්‍යාවයි දෙකම තමයි. බයෙන් නැතුව කටරලා කියන්න පුළුවන් ඒක. ඒතර ඒකේ තේරුම මේ ටික අනිවාර්යෙන්ම අයිති. මේ ටික අනිවාර්යෙන්ම අයිති. මෙයා ගණිතයේ පමණයි. හැබැයි ගණිතය සහ සිංහලත් පමණක් තමයි මේ ටික. කමන්නේ අපිට ඒක අවුලක් නැහැ. ඒක අපිට අවුලක් නැහැ. ඒකයි කතන්දරේ. ඒතර හෝ කිව්වහම අනිවාර්යෙන්ම හෝ කිව්වහම ඔන්න ඔය ටිකමයි. ඔන්න ඔය ටිකමයි. ගණිතය හෝ කිව්වහම. ඔන්න ඔය ටිකමයි. දැන් මේ හරියේ ඉන්න කෙනෙකුට ඇහුවොත් ගණිතය හෝ විද්‍යාව හෝ සමත්. එතකොට කියයි ගණිතය හෝ විද්‍යාව හෝ නෙමෙයි මම සිංහලත් සමත්. එහෙම කමන්නේ කියන්න පුළුවන්. ඒක හරි. නමුත් අපිට මෙතන මේ කෑල්ලට වැදගත් වෙන්නේ ඔක තමයි. හෝ කිව්වා. ඒක නිසා මේ මුළු රවුමම 36යි. 36යි. මේ කෑල්ල කීයද? 12යි. 48යි මේ කෑල්ල කීයද? 12යි 60. අන්න 60ක් එන්නේ එහෙම. මේ මුළු රවුමම 36යි. එකතු කරලා. අන්න 60ක් එන්නේ. ගණිතය හෝ විද්‍යාව හෝ කිව්වා. මම මේ ගාන ඉස්සෙල්ලා දුන්නේ 2023 පේපර් එකේ ගණන දැන් දුන්නාම මේ කියාපු කතන්දරය අනුව ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. ඒකයි මම මේක දුන්නේ ඉස්සෙල්ලා. ඒතර ආයි අමුතුවෙන් කියන දෙයක් නෙවෙයි. මේක ගණිතයේ පමණක්, මේක සිංහල පමණක්, මේක විද්‍යාව පමණක්, මේක ගණිතය සහ විද්‍යාව පමණක්, මේක ගණිතය සහ සිංහල පමණක්, මේක සිංහල සහ විද්‍යාව පමණක්. මේ ගණිතය කතා කරන්නම දෙයක් නැහැ නේ. හොඳටම තේරෙනවනේ මොකද කියන්නේ. මේක ගණිතය ගණිතය සහ සිංහල. ගණිතය සහ විද්‍යාව. විද්‍යාව සහ සිංහල. විද්‍යාව සහ සිංහල. විද්‍යාව සහ සිංහල. විද්‍යාව සහ සිංහල.
දැන් ඕක ගැන ගැටලුවක් නැහැ. අපි දැන් 2023 පේපර් දැන් මේක පැහැදිලි නේ? පැහැදිලි නේද ඒක? ඒක. හරි. 23 පේපර් එකේ ගාන ලියා ගන්න. 2023 සිසුන් 108 දෙනෙකු සිසුන් 108 දෙනෙකු සිසුන් 108 දෙනෙකු පාසලට පැමිණීමට සිසුන් 108 දෙනෙකු පාසලට පැමිණීමට යොදාගත් ඒ ගාන ලියවන එකේ තේරුම තමයි ඒක හරියට ඔලුවට දාගන්න ලියන වෙලාවේ මේක නිසා ඒ නිසා ගාන ගැන හිතා ලියන්න. සිසුන් 108 දෙනෙකු පාසලට පැමිණීමට යොදාගත් ප්‍රවාහන මාධ්‍ය පිළිබඳ තොරතුරු ප්‍රවාහන මාධ්‍ය පිළිබඳ තොරතුරු දැක්වෙන අසම්පූර්ණ වෙන් සටහනක් පහත දැක්වේ. මෙම සෑම සිසුවෙක්ම බස්රිය කමා මෝටරිය හෝ දුම්රිය යන ප්‍රවාහන මාධ්‍ය තුනෙන් අඩුතරමින් එකක් හෝ භාවිත කරයි. අලුත් වේලික ලියා ගන්න. මෝටරියෙන් ගමන් කරන කිසිම සිසුවකු මෝටරියෙන් ගමන් කරන කිසිම සිසුවකු දුම්රියෙන් ගමන් කරන්නේ නැත. ඊළඟ පෙළේ නම්බර 1 ඉහත අසම්පූර්ණ වෙන්සටහන පිළිතුරු පත්‍රයේ පිටපත් කර පීසා කිව් මගින් දැක්වෙන මොකද දුන්නේ අන්තිමට PHQ මගින් දැක්වෙන කුලක නම් කරන්න PHQ මගින් දැක්වෙන කුලක නම් කරන්න. ඊළඟ පිළි නම්බර 2 මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ
මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව ගමන් කරන සිසුන් සංඛ්‍යාව 63කි 63කි බස්රියෙන් පමණක් ගමන් කරන සිසුන් සංඛ්‍යාව බස්රියෙන් පමණක් ගමන් කරන සිසුන් සංඛ්‍යාව කීයද බස්රියෙන් පමණක් ගමන් කරන සිසුන් සංඛ්‍යාව කීයද ඊළඟ පෙළේ නම්බර 3 මෝටරියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 23ක් නම් මෝටරියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 23ක් නම් දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව සොයන්න. දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව සොයන්න. නම්බර 4 බස්රියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99ක් නම් බස්රියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99ක් නම් මෝටරියෙන් පමණක් ගමන් කරන සිසුන් සංඛ්‍යාව සොයන්න. නම්බර 5 බස්රියෙන් සහ දුම්රියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව බස්රියෙන් සහ දුම්රියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව බස්රියෙන් සහ මෝටරියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් නම් මෙම මාධ්‍ය තුනෙන් එකකින් පමණක් ප්‍රවාහනය සලසා ගන්නා සිසුන් සංඛ්‍යාව සොයන්න. මේකටත් මේ රූප සටහන ඇඳලා කල්පනා කරලා බලන්න කොහොමද දෙන්නේ කියලා. වගන්තියෙන් වචනයෙන් වචන කල්පනාවෙන්
මේ රූප සලහනේ තොරතුරු ටික දමන්න. එතකොට කිසි ගැටලුවක් එන්නේ නැහැ. ආගනෝ කලබල වෙන්න දෙයක් නැහැ මේක සිම්පල්. කියන ගාන කියවනෝ සිසුන් 108 දෙනෙක් පාසලට පැමිණීම ප්‍රධාන ප්‍රවාහන සිසුන් කී දෙනෙක්ද 100? 108. ඔව් එහෙනම් කෙලින්ම මෙතන සර්වත්‍ර කුලක 108යි. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. සර්වත්‍ර කුලකය 108යි. ඒක ඔයිට පොඩ්ඩක් හයියෙන් වේගය අඩුවෙන් කියවන්න. වචන කලබල නැතුව. අත ගන්න පැත්තකට අත පැත්තකට ගන්න කට දැන් කියන්න. මොකද? බස් වී සෑම සිසුවෙක් මොකද? මෙම සෑම සිසුවෙක්ම හරි. මෙම සෑම සිසුවෙක්ම බස් වී ක්‍රමා හෝටලේ හෝ දුම්රිය යන ප්‍රවාහන මාධ්‍ය තුනෙන්ම අඩු තරමේ එකක් හෝ පාවිච්චි කරයි. ඔව් අඩු තරමේ එකක් හෝ පාවිච්චි කරයි කියන එකේ තේරුම තමයි මේ පිටතට කීයක් සංඛ්‍යාවක් එනවද? අතරම පිටතට ලියනව නැහැ ලියන තියෙන බිඳුව ඒක ලියුවත් එකයි නැත්ත් එකයි. ලියනවා නම් ලියන තියෙන බිඳුව. හරි. ඒ කියන්නේ මේ මොකක් හරි පාවිච්චි කරනවා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ දුම්රිය යන ප්‍රවාහන මාධ්‍ය තුනෙන් අඩු තරමේ මොකද දුම්රිය නෝඩලියෙන් ගමන් කරන කිසිම සිසුවෙක් දුම්රියෙන් ගමන් කරන්නේ නැහැ. දැන් මෙහෙම දීපු රවුම් තුනේ මේක දුම්රිය. හරි දුම්රිය. එහෙනම් අනිවාර්යයෙන්ම මේ කියන වගන්තිය අපෝ කියන වගන්තිය මෝටරියෙන් ගමන් කරන කිසිම සිසුවෙකු මෝටරියෙන් ගමන් කරන කිසිම සිසුවෙකු දුම්රියෙන් ගමන් කරන්නේ නැහැ. ඔව් ඒ වගන්තිය හොඳ තේරුමක් තියෙනවා. මෝටරියෙන් ගමන් අපිට දැන් දුම්රිය කියන එක අපිට පැහැදිලිව දුන්නත් අපිට මෝටරිය කියන එකවත් බස් රථය කියන එකවත් අපිට මෙතන දීලා නැහැ. ඒකට PHQ තමයි දීලා තියෙන්නේ. ඒක තෝරගන්න කියන්නේ. PHQ කියලා තමයි ඒකට දීලා තියෙන්නේ. ඒක අපිට දීලා නැහැ. අරක දුම්රිය දුන්නා. මේක මෝටර රථය මේකද බස් රථය මේකද ඒක දුන්නේ නැහැ. ඒක අපිට හොයාගන්න තියෙන වගන්තිය තමයි යෝක අපෝවේ වගන්තිය කියන්නේ. මෝටරියෙන් ගමන් කරන කිසිම සිසුවෙකු දුම්රියෙන් ගමන් ඔව්. කරන්නේ නැහැ. ඔව්. මෝටරියෙන් ගමන් කරන කිසිම සිසුවෙකු දුම්රියෙන් ගමන් කරන්නේ නැත කියන එකේ තේරුම තමයි අනිවාර්යයෙන්ම දුම්රිය සහ මෝටරිය කියන එක දෙක එකිනෙකට ඡේදනය වෙන්න පුළුවන්ද? ඡේදනය වෙන්න බෑ. අන්න ඒකයි. ඡේදනය වෙන්න බෑ. ඉතින් ඡේදනය වෙන්නේ නැතුව මේ රවුම තියෙනවා. මේ දුම්රියේ රවුම අනිවාර්යයෙන්ම එහෙනම් මේක මොන රියද? මෝටරිය. ඒක අනිත් P කියන එක අපිට කියලා තියෙනවා ලියන්නත් කුලක මොකද්ද එහෙම ලියලා තියෙන නේද වගන්තිය? ඔව්. ඊට සම්පූර්ණ වෙන සටහන ඒක තුර යන්නේ. ඊට පස්සේ දැන් කියන්නේ දුම්රියෙන් ගමන් කරන කිසිම සිසුවෙකු මෝටරියෙන් ගමන් කරන්නේ නැත. ඒක දුම්රියෙන් යන කෙනා මෝටරියෙන් යන්නේ නැහැ කියන එකේ තේරුම මොකද්ද? දුම්රියෙන් යන කෙනා එම වෙනම යනවා. මෝටරිය කියන එක මේක වුණා නම් අපි හිතමුකෝ මෝටරිය මේක වුණා නම් එහෙනම් දුම්රියෙන් මෙන්න මේ ටික මොකක්ද එහෙමනම්? මේක මෝටරිය වුණා නම් ඔය කියන වගන්තියට ගැලපෙන්නේ නැහැ. ඇයි? මේක කියන්නේ මොකද්ද? දුම්රියෙන් ගමන් කරන කිසිම සිසුවෙකු මොකද්ද? නැත්. ඒතර මෝටරියෙන් ගමන් කරන්නේ නැත්නම් මේක මෝටරිය වුණා නම් ගමන් කරලා තියෙනවා. මේක මොකද්ද? දුම්රිය. ඒතර දුම්රිය සහ මෝටරිය. අන්න ඒක නිසා තමයි මේ ටිකට මෙන්න මේ රවුමට මෝටර් කියන එක ගන්න බැරි. මේක මෝටරිය පැහැදිලිවම. දුම්රියෙන් යනවා වෙනම රවුමක්, මෝටරියෙන් යනවා වෙනම රවුමක්. ඒ දෙක අතර කිසිම ඡේදනයක් නැහැ. කියන්නේ දුම්රියෙන් යන අය මෝටරියෙන් යන්නේ නැහැ කියන එකයි. ඒකයි. ඊට පස්සේ කීයට අසම්පූර්ණ වෙනසට ත්‍රිත්වපත්‍රයේ පතර පීසා කීවන්දි දැක්කේ කුලකම්. ඔව් පීසා Q. එතකොට ඒක පැහැදිලි ඒක නම්බර 1ද? ඒ නම්බර 1 නම් පීසා Q P කියන්නේ මොකද්ද? මෝටරියෙන් P කියන්නේ මොකද්ද? මෝටරියෙන් ගමන් කරන සිසුන් එක පැහැදිලිවම තේරෙනවා.
මෝටරියෙන් ගමන් කරන සිසුන්. Q කියන්නේ බස් රථයෙන් ගමන් කරන සිසුන්. බස් රථයෙන් ගමන් කරන සිසුන්. දැන් ඒක තමයි පැහැදිලිනේ. මෝටරියෙන් ගමන් කරන සිසුන්. බස් රථයෙන් ගමන් කරන සිසුන්. මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන්. අන්න බලන්න අර ඉස්සෙල්ලා ගානත් එක්ක තියෙන සම්බන්ධය මෙතන අය වගන්තිය. ඉස්සර වෙලා ගානෙත් ඔය වගේ වගන්තියක් ගියානේ. අන්න දැන් කියන්නේ වගන්තිය. මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 63. අහන්න මෝටරියෙන් හෝ මෝටරියෙන් හෝ මොකද්ද? දුම්රියෙන් මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව කීයක්ද? 63යි. සියලුම සිසුන් 108යිනේ. මෝටරියෙන් හෝ දුම්රියෙන් 63යිනේ. එහෙනම් අනිවාර්යෙන්ම මෙන්න මේ ටික තමයි මේක මොකද්ද? බස්නේ. මේක ඇත්තටම මොකද්ද? එහෙමනම් බස් රථයෙන් මොකද්ද? පමණක්. බස් රථයෙන් මේ කොටසට ආයි වෙන කෑලි ගෑවිලා තියෙනවද? නෑ. අන්න බස් රථයෙන් පමණක්. දැන් මේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ඔය අත පොඩ්ඩක් පැත්තකට දාලා කියන්න. දැන් කියන්න. මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 63. ඔව් මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ඉතින් ඉස්සර වෙලා ගානේ නම් මේ හෝ කියනකොට මෙහෙම ඡේදනීය වුණා. ඒක අපිට කමන්නේ එතන ඡේදනීය වුණාට මෙතන මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ අන්න එක මම ඉස්සර ගානත් එක සංසන්දනය කරලා බලන්න. ඉස්සර ගානේ දුන්නෙත් ඒකයි මම කලින්ම. මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව කීයද? 63යි. ඊට පස්සේ බස්රියෙන් පමණක් ගමන් කරන සිසුන් ඔව් සංඛ්‍යාව බස්රියෙන් පමණක් කියන්නේ මෙන්න මේ කොටස. මේ මුළු රවුම් තුනටම අදාළව කීනමත්ද ඉන්නේ? 108යි. මේ කෑලි දෙකට කීයක්ද අඩු වෙන්නේ? 63ක්. එහෙනම් 108න් අඩු කරනවා කීයක්ද? 63ක්. කීයද එන්නේ එතකොට? 45යි. අන්න බස් රථයෙන් පමණක් 45යි. බස් රථයෙන් පමණක් 45යි. දැන් ඒක පැහැදිලිනේ කොහොමද? ඊළඟ කොටස මෝටරියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 23ක් නම්. ඔව් මෝටරියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව කීයක්ද? මෝටරියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 23යි. මෝටරියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 23යි. ඊට පස්සේ දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව 6යි. සිම්පල්. මේ සියලුම දෙනාම 108යි. මේ රවුම 23යි. මෙන්න මේ කෑල්ල 45යි. 23ට 45 කරන්න එකතු. ඊට පස්සේ 108න් අඩු කරන්න. ඊට පස්සේ මේ මුළු මොකක්ද එන්නේ? මේ මුළු රවුමම එනවා. මේ මුළු රවුමම කියන්නේ මොකක්ද? දුම්රියෙන් ගමන් කරන සිසුන්. ඕකයි කතාව. දුම්රියෙන් ගමන් කරන සිසුන්. එහෙමනම් මෙතන මේ මුළු රවුමම කීයද? 23යි. මේ කුට්ටිය කීයද? 45යි. මේ දෙක කරන්න එකතු. 108න් කරන්න අඩු. 108 ඍණ කීයද? කීයක් දෙන්නේ එතකොට? කීයක්ද ආවේ? 40යි. මොකද්ද? 63 කියන්නේ මොකද්ද? මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 63යි. මෝටරියෙන් හෝ ඒත් හරිනේ. 63න් 23ක් අඩු කරන්න. එතකොට හරි. 63න් 23ක් අඩු කරන්න.
ඒත් වෙනවා 40ක්. අයි මෝටරියෙන් හෝ දුම්රියෙන් ඒ කියන්නේ දැන් හොඳ දියුණුවනේ. මෝටරියෙන් හෝ දුම්රියෙන් ගමන් කර 40යි. හරිනේ 40න් අර 23 අඩු කරපුවාම කොහොමත් මේක එනවනේ. නැත්තම් මේකත් එකතු කරලා මේකත් එකතු කරලා 108 අඩු කරත් දෙන්නේ ඕකම තමයි. හරි. බස්රියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99ක් නම්. බස්රියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99ක් නම්. ඔව්. බස්රියෙන් හෝ දුම්රියෙන් හෝ කියන්නේ මොකද්ද? මෙන්න මේ ටිකම නේද? මෙන්න මේ ටික. මෙන්න මේ ටික. මෙන්න මේ ටික බස්රියෙන් හෝ දුම්රියෙන්. බස්රියෙන් මේක බස් රවුම මේක දුම්රිය රවුම. ඉතින් බස්රියෙන් හෝ දුම්රියෙන් කියන්නේ අර ඉස්සර වෙලා ගානෙත් අන්නේ කතාව මතකනේ. මෙන්න මේ ටික බස්රියෙන් හෝ දුම්රියෙන් ගමන් කරන සංඛ්‍යාව කීයද? 99. සිසුන් සංඛ්‍යාව 99. කීයද? 99. එහෙනම් 108න් අපි දැන් අහන්නේ මොකද? අනිවාර්යෙන්ම අහන්නේ මෝටරියෙන් පමණක්ද? ඔව්. මෝටරියෙන් පමණක් කියන්නේ මේ ටිකනේ. මෝටරියෙන් පමණක් කියන්නේ මේ ටික. මෝටරියෙන් පමණක්. මෝටරියෙන් පමණක්. මෝටරියෙන් පමණක්. එතකොට 108න් අඩු කරන්න කීයක්ද? 99ක්. 108න් අඩු කරන්න 99ක්. 108න් අඩු කරන්න 99ක්. එතකොට කීයද දෙන්නේ? 9යි. 108න් එතන මෙතන එන්නේ 9යි. මෙතන 9යි. මෙතන කීයද? 45යි. තව මොනවද දීලා තියෙන්නේ? මෙතනක් දුන්නද? දුම්රියෙන් 40යි. ඒ කියන්නේ මේ මුළු රවුමම 40යි. මේ මුළු රවුමමත් 23යි. මේ මුළු රවුමම 23යි. මේක 9යි. මේක 40යි. මෙතන 45යි. එහෙනම් මෙතන ඇත්තටම කීයද දෙන්නේ? ඊට පස්සේ ඊළඟ වගන්තිය මොකද්ද කියන්නේ? බස්රියෙන් සහ දුම්රියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව බස්රියෙන් සහ මෝටරියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව මේ දෙගුණයක් නම්. මෙම මාධ්‍ය තුනේ එකකින් පමණ ප්‍රවාහණය සලසා ගන්නා සිසුන් සංඛ්‍යාව. අන්න ඒක ගැන හිතන්න පොඩ්ඩක්. දැන් ඒක විතරයිනේ ඉතුරුනේ. දැන් අර ටික පැහැදිලිනේ. දැන් ඒක පැහැදිලිද? දැන් ඒක බලන්න කොහොමද කියලා ගන්න. දැන් ඒක හරියනේ. දැන් කීයද ආවද? අන්දරේ නිසා මේ බසේ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 59ක් කියන්නේ. 59 40 කඩ දාලා නම් සිසුන් ගන්න. මොකද්ද? 99 මොකද්ද? බස් දෙන්නේ දුම්රියෙන් ගමන් ගන්න මේකම. ඒකයි අන්න ඒක එකතු 99 නේ. ඔව්. 99 40ක් අඩු කරාම 40 මොකද්ද? දුම්රිය. ඒක දුම්රිය මෙතන 40 මෙතන ඔව්. ඒකෙන් 8ක් අඩු කරාම අතන දෙනානේ බස් එකෙන් ගමන් ගන්න සංඛ්‍යාව කීයද එන්නේ? 59. කොතනද? 59ක් එන්නේ? දැන් මේ මුළු රවුමම කීයද? මේ මුළු රවුමම කීයද? මෝටරිය 23යි. මේ කෑල්ල 9යි කියලා අපිට දැන් උත්තරය ඇවිල්ලා තියෙනවානේ. එහෙනම් මේක කීයද? 14යි. ඒක 14යි. 23යි 9යි 14යි 45යි මේ මුළු රවුමමත් 40යි. ඊට පස්සේ තව කතන්දරයක් තියෙනවා. ඒකෙන් අපිට තව නිරවුල් කරගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ වගන්තිය කියන්නේ. බස්රියෙන් සහ ඔව්. දුම්රියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව අන්න බස්රියෙන් සහ දුම්රියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව බස්රියෙන් සහ මෝටරියෙන් ගමන් ගන්නා අන්න බස්රියෙන් සහ මෝටරියෙන් ගමන් ගන්නා සිසුන් සංඛ්‍යාව වගේ කීයක්ද? එහෙනම් මෙතන කීයද? 14යි. ගැන කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් මෙතන කීයක් වෙනවද? 28යි.
දැන් ප්‍රදේශ ගොඩක් අපිට නිරවුල්. මෙතන 40යි මෙතන 28යි මෙතන නම් කීයද? එහෙමනම් 12යි. එහෙමනම් 12යි. ඒකේ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? එකකින් පමණක්. මෙයා අහන්න. මෙයා ගත්තාම මෝටරිය පමණයි. මෙයා මේ 45 9 දෙනා ගත්තාම බස් එක පමණයි. මේ 12 දෙනා ගත්තාම දුම්රිය පමණයි. 9 ධන 45 ධන 12 තමයි උත්තරේ. හරි. ඔක තමයි කතාව. මෙතන 14 ගත්තා. අර කියපු වගන්තිය අනුව 28 ගත්තා. ඊට පස්සේ ඉතින් ආයි මොනවාද? දුම්රියෙන් හෝ ඔව් බස්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99යි. 99යි. ඔව් ඒ දෙකම 99යි. මේ දෙකම. ඔව් මේ ටික මේ බලන්න මෙතන කීයද? 14යිනේ. මෙතන 14යි 45යි 28යි 12යි එකතු කරාම කීයද එන්නේ? 14යි මෙතන කීයද? 45යි 28යි 12යි කරන්න එකතු බලන්න 8 4 12යි 12යි 5 17යි 2යි 19යි 9 එකක් ඉතිරි 1යි 2යි 3යි 4යි 4යි 8යි 1යි 9යි 99. හරි දැන් අහන්නේ මොකද්ද ඒකේ? මේ අර කියනවා 99 කියලා. 99 40ක් අඩු කරාම 99 මොකද 40? 99 අර 63 23ක් අඩු කරලා අතන ගත්තා. 63න් 23ක් අඩු කරලා පොඩකින් 63 මොකද්ද? මෝටරියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සංඛ්‍යාව 63යි. මෝටරියෙන් හෝ දුම්රියෙන් ආයි මේ ටික මේකයි දෙකේම එකතු 63යි. හා අහන්නකෝ. ඒ 63 ඔව් 63න් 60 අපිට කියන්නේ 63න් 23ක් 63න් 23ක් අඩු කරාම කියන්නේ 63 මොකද්ද? 63 කියන්නේ දෙකම. දුම්රියයි මෝටරියයි දෙකම එක. ඔව් මේකයි දෙකම 63යි. හරි. 63න් 23ක් අඩු කරාම 40ක් දානවා. 63න් මේ 23 අඩු කරනවා. මේ රවුම අඩු කරන. එතකොට 40ක් ආවා. හරි. ඒ 40නේ දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව. දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව. ඔව්. හරි. එතකොට හරිනේ දුම්රියෙන් කියන්නේ මෙතන 40. හරිනේ. එතකොට ඒකම ඔය අර මේ බස්රියෙන් ගමන් කරන මේ සිසුන් සංඛ්‍යාවටයි දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාවටයි දැම්මම වෙන්නේ 59. බස්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාවටයි දුම්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාවටයි කියන්නේ මොකද්ද? දැන් ඒ දෙකේම එකතුව දීලා තියෙනවනේ 99ක්. ඒ දෙකේම එකතුව 99. අතන එක 40 කියලා අපි දන්නවා. ඒ 99 40ක් අඩු කරාම අතනම ගාන එන්නේ. මොකද ආපහු කියන්නේ? දැන් මේ කියලා තියෙනවානේ බස්රියෙන් හෝ බස්රියෙන් හෝ දුම්රියෙන් හෝ ගමන් කරන සිසුන් සංඛ්‍යාව 99. බස්රියෙන් කියන්නේ මේක. මේ රවුමයි 99යි. බඩකින් බලන්න මේක 40යිනේ. මේක 40 45යි 85යි 14යි 99යි. හරිනේ ඒක. 28 කියන්නේ අපි මේක අරගෙන ඉවරනේ 40. 99 40ක් අඩු කරාම අතනම සංඛ්‍යාව වෙන්නේ. නේ 99 40ක් කියන එක මට ඒක නිරවුල් වෙන්න ඕන හරියට මොකද්ද කියලා. ඒකයි මං අහන්නේ. අතන 63න් 23ක් අඩු කරලා 63 63න් 23ක් අඩු කරලා 40 ගත්තනේ. ආයි පොඩ්ඩක් මේ රවුමයි දෙකම 63යි. හරි. ඒකෙන් මේ 23 අයින් කරා. ඊට මේ කැල්ල ආවා. මේ කැල්ල කීයද? 40. හරිනේ 40 හරි. අන්නේ තියරියම ඕකට දැම්මොත් එතකොට එන්නේ නැත්නම් බස්රියෙන් ගමන් කරන සිසුන් සංඛ්‍යාව. නෑ ඒක එනවා මේ පැත්තට නම්. මේක ඔය කියන කතන්දරය මේ පැත්තට දැම්ම නම් එනවා. අරකට දැම්මොත් ඒකට එන්න බෑනේ. මේකත් එක්ක ඡේදනය වෙලා තියෙනවානේ දෙපැත්තෙම මේක. ඒක. අන්න ඒකට සමම්බෙන්නේ. මේ තියරියම දාන්න පුළුවන් මේ පැත්තකටයි අරකට. හරිද? ඡේදනය වෙලා තියෙන එකට දාන්න බෑනේ. ඒක මේක ඉතාම නිරවුල්ව තියෙනවා කතන්දරේ. එහෙම නිරවුල් වෙන්න අවශ්‍ය වගන්තිය දීලා තියෙනවා. ඒකයි. ඊට පස්සේ මේක මෝටරිය පමණයි, බස්රිය පමණයි, දුම්රිය පමණයි. ඒ තුනේ
එකතුව. ඒ තුනේ එකතුව කීයද ආවේ? 45යි 55යි 57යි 67යි 66යි. මේක 9යි මේක 45යි මේක 12යි විතරයි. මේක ලියා ගන්න. මේක 2011 පේපර් එකේ ගණන. 2011 පේපර් එකේ ගණන. ලියා ගන්න මිස් 2011 පේපර් එකේ ගණන මිශ්‍ර පාසලක 10 වන ශ්‍රේණියේ සිසුන් මිශ්‍ර පාසලක 10 වන ශ්‍රේණියේ සිසුන් 210ක් සිටින අතර ඉන් 90ක් ගැහැණු ළමයින් වේ. ඉන් 90ක් ගැහැණු ළමයින් වේ. හොඳට මේක අවබෝධයෙන් ගන්න ලියා ගන්න. හොඳට ඒතර තමයි ඔළුවට වදින්නේ මේක. මිශ්‍ර පාසලක 10 වන ශ්‍රේණියේ සිසුන් 210ක් සිටින අතර ඉන් 90ක් ගැහැණු ළමයින් වේ. මෙම ගැහැණු ළමයින්ගෙන් 20ක් පිහිනීමේ යෙදෙන අතර විසි අටක් මලල ක්‍රීඩාවේ යෙදෙති. එම ශ්‍රේණියේ සිසුන් පිළිබඳ තොරතුරු නිරූපණය කරන ලද වෙන් රූපයක් පහත දැක්වේ. එක දී ඇති වෙන් රූපයේ මලල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයින් දැක්වෙන පෙදෙස අඳුරු කරන්න. දෙක මලල ක්‍රීඩාවේ යෙදෙන්නන් 70ක් සිටී නම් මලල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයින් ගණන 3 මලල ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි ළමයින් ගණන. හතරවෙනි කොටස මලල ක්‍රීඩාවේ පමණක්
මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයින් ගණන මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයින් ගණන x ලෙසගෙන මුළු ගැහැණු ළමයින් ගණන දැක්වීමට එක් අඩංගු සමීකරණයක් ගොඩනගා එය විසඳන්න. ඊළඟ එක පිහිනීම සහ මලල ක්‍රීඩා යන දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයින් ගණන සොයන්න. ඒකට රූප සටහන අඳින්න ඇඳලා ඉවරලා ගන්න බලන්න. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් ඒක වෙනත් ආකාරයකින් කිව්වොත් මොකක්ද ඒක? අන්න ඒකයි. ඒක 13 කියන තේරුම් ගන්න ඕන අර ඒ කැලේ විතරනේ මුළු ගානම කියවම ඒ තුනටම අයිති ප්‍රදේශයක්. මේකත් බලන්න. ඒගොල්ලෝ ගැහැණුමයිතුත් වෙලා තියෙනවා. පීනලක් තියෙනවා. මල් ක්‍රීඩාවෙත් තියෙනවා. මල් ක්‍රීඩාවෙත් තියෙනවා, පීනලක් තියෙනවා, ගැහැණුමයිතුත් වෙලා තියෙනවා. හරි නේද? අය අහන්නේ තන්දුන ගැහැණුමයින් කියලා. අහන්නේ ප්‍රශ්නේමනේ පීනීමේ සහ මල් ක්‍රීඩා යන දෙකෙහිම යෙදෙන ගැහැණුමයින් සංඛ්‍යාව. ඒක අනිවාර්යයෙන් මේක පීනීම සහ මල් ක්‍රීඩා දෙකමත් සම්බන්ධ වෙන. දැන් මම ගන්න පැහැදිලි කරන්න සම්පූර්ණයෙන්ම. ඒක ගැටලුවක් ඇත්තේ නෑ. අර අතන මම 30ට දීපනෙත් එක තමයි ගැටලුවක් වගේ මුලින් තිබුණේ. 55 ඒ සංඛ්‍යා දෙක. ඒක දීලා තියෙනවා ගන්න. ඒක වගන්ති වල දීලා නැහැ. ඒකයි මම හිතුවේ ඒක වගන්ති වල දීලා ඇති කියලා හිතලා තමයි මම ඒක එච්චර අවධානයට යොමුනේ නැත්තේ. ඒක වගන්ති වල දීලා නැහැ නේද? මිශ්‍ර පාසලක දාවන ශ්‍රේණියේ සිසුන් ඒ අතර මේක සර්වත්‍ර කුලක එහෙනම් කීයද 200 සර්වත්‍ර කුලකේ 210. ඊට පස්සේ 90ක් ගැහැණු ළමයින් වේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ගැහැණු ළමයි කියන රවුමට මෙතෙන්ට නේද 90 වෙන්න ඕන. අනිවාර්යයෙන් මෙතෙන්ට 90 වෙන්න ඕන. ඊට පස්සේ විස්සක් පිහිනීමේ යෙදෙන අතර අන්න මේ ගැහැණු ළමයින්ගෙන් 20ක් පිහිනීමේ කියන්නේ 20 ලියන්න ඕනේ මෙන්න මෙතන. හරි. ඒ 20 මෙතන ලියන්නේ ගැහැණු ළමයිතුත් පිහිනීමක් කියන දෙකටම පොදු කොටස මේක. ආයේ වගන්තිය කිය. ඔව් ගැහැණු ළමයින්ගෙන් 20ක් පිහිනීම මේ පිහිනීම රවුම. මෙන්න මෙතන 20ක්. ඊට පස්සේ 28ක් මලල ක්‍රීඩාවේ යෙදෙති. නෑ ඒක අඩුවෙන් කියවිලා තියෙන්නේ නා. හරිද කිව්වා? කියනවා. අන්න ඒක හරි. අන්න ඒක ඒ වගන්ති එකට යන්න ඕනේ. ගැහැණු ළමයින්ගේ 20ක් පිහිනීමේ යෙදෙන අතර 28ක් මල්ල ක්‍රීඩාවේ. ඔන්න ඔතන 28යි. ගැහැණු ළමයින්ගෙන් තමයි දෙපැත්තටම යන්නේ. හරි. අන්න ඒක. ඊට පස්සේ ඔව් ඒකේ මේ 38 සහ 55 සංඛ්‍යාත්මක අගයන් දෙක ඔබලම තියෙනවා. ඊට පස්සේ ඔව් මලල ක්‍රීඩාවේ එක කතන්දර දෙක එකක් තමයි මලල ක්‍රීඩාවේ ඊට පස්සේ මලල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි මලල ක්‍රීඩාවේ පිරිමි ළමයි. එහෙනම් මෙතනම ඡේදනයක් තියෙනවනේ ගැහැණු ළමයින්ගේ. එහෙනම් මෙන්න මේ ටික අයින් වෙන්න ඕන. මෙන්න මේ ටික තමයි එන්න ඕන. මෙන්න මේ ටික තමයි එන්න ඕන.
මල්ල ක්‍රීඩාවේ යෙදෙනවා. හැබැයි පිරිමි ළමයිත් වෙනවා. එහෙනම් මේ ගැහැණු ළමයි කියන එක අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. මල්ල ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයිට එක අයින් කරාම ඉතින් අනිවාර්යයෙන්ම පිරිමි ළමයි. හරිනේ. යා. අහන්න. මේ කෑල්ල. මේ කෑල්ල. ඈ අනිවාර්යෙන් එනවා. එයාගේ වැඩේ මේකයි. අහන්න ඒක පැහැදිලිව. මල්ල ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි පිරිමි ළමයි. ගැහැණු ළමයි නොවන කියලා කියන්න ඕනේ නේ පිරිමි ළමයි. මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි. ඉතින් මෙතන වැඩේ කියන්නේ මේ ටික පිහිනලක් තියෙනවා අපිට මොකෝ. ඒගොල්ලෝ පිහිනලක් තියෙනවා. හරි. නමුත් ගැහැණු ළමයි කියන එක අනිවාර්යයෙන්ම අයින් වෙන්නම ඕන. අනිවාර්යයෙන්ම අයින් වෙන්න ඕන. අනිවාර්යයෙන් ඉතින් මේ ටික පිහිනලක් තියෙනවා මල්ල ක්‍රීඩාවත් කරලා තියෙනවා. අපිට කියන්නේ මොකද්ද වගන්තියේ? මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි. මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි කිව්වම ඒගොල්ලෝ පිහිනුවත් එකයි ඕනේ එක. අපි මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි. මල්ල ක්‍රීඩාවේ යෙදෙන මේ මුළු රවුමම පිරිමිනේ. ඒතර මේ කැලේ ගත්තට මේ කැලේ නොගත්තනම් පිරිමි කැලලක් අයින් වෙනවනේ. අන්න දැන් හරි. ඊළඟ මල්ල ක්‍රීඩාවේ යෙදෙන්නන් 70ක් සිටී නම්. ඔව්. මල්ල ක්‍රීඩාවේ යෙදෙන අය කීයද? 70යි. මල්ල ක්‍රීඩාවේ යෙදෙන අය 70යි. මල්ල ක්‍රීඩාවේ යෙදෙන අය 70යි. ඊට පස්සේ මොකද අහන්නේ? ඔව් මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි කියන්නේ අනිවාර්යයෙන්ම මේ ටිකනේ. මේ ටිකනේ. මේ ටිකනේ. මේකම 70යි. මේකම 70යි. අපෙන් අහන්නේ මේ ටික. මේ ටික කීයද? 28යි. මේ ටික කීයද? 28යි. මේ ටික 20. ඒ ඉස්සෙල්ලා වගන්තියේ 28යි කියලා අපි දාගත්තා. එහෙනම් 70න් 28ක් මොකද්ද කරන්නේ? අඩු කරනවා. එතකොට කීයද එන්නේ? 42යි. 42යි. මේ ටික ගත්තම 42යි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඉතාලම සරල සිංහලෙන් ඒක තේරුම් ගන්න ඕන. ආපහු ඒ වගන්තිය කියන්න. මල්ල ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි. මල්ල ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන මොකක්ද අහලා තියෙන්නේ? ඔව් එකක්වත් නොයෙදෙන පිරිමි ළමයි සංඛ්‍යාව. මේ ටික ඉතින් ගැහැණුනේ. පැත්තකට දානවා. මේ ටික ගැහැණු නිසා පැත්තකට දානවා. මේක මේ පිහිනීම. මේක පිහිනීම. දැන් මේ රවුම පිහිනීම. මේ රවුම මල්ල ක්‍රීඩා. මේ රවුම පිහිනීම. මේ රවුම මල්ල ක්‍රීඩා. මේ රවුම ගැහැණු ළමයි. එහෙනම් අහන්න මේ කෑල්ල තියෙනවා. මෙන්න මේ කෑල්ල තියෙනවානේ. අන්න. මෙන්න මේ කෑල්ල තියෙනවානේ. ඔන්න ඔය කෑල්ල. හරි. මේ කෑල්ල තමයි අපිට එක පැත්තකින් නිරවුල් කරගන්න ඕනේ. හරි. මල්ල ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි. මල්ල ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි. අනිවාර්යයෙන්ම මේගොල්ලෝ පිරිමි. ඒකේ අයි තරකයක් නැහැනේ. මේගොල්ලෝ ගැහැණුනේ. මේගොල්ලෝ පිරිමි. ඒ එක්කම මේගොල්ලෝ පිහිනනවා. මල්ල ක්‍රීඩාවේ යෙදෙනවා. දැන් මේ කැලල ගත්තම පිහිනීමයි මල්ල ක්‍රීඩාවයි පමනක් කරනවා. පිරිමිත් වෙලා අනිවාර්යයෙන්ම පිරිමි. ඒ ඉතින් මේක ගැහැණු කියලා අයින් කරා. පිරිමි.
පිහිනලක් තියෙන. මල්ල ක්‍රීඩාවෙත් යෙදලා තියෙන. පිහිනීමයි මල්ල ක්‍රීඩාවයි පමණක් යෙදලක් තියෙනවා. පිරිමිත් වෙලා ඉන්නවා. අහන ප්‍රශ්නේ මොකද්ද? මරණ ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි. අනිවාර්යයෙන්ම මේ එළිය තියෙන තැනක්නේ. එළිය තියෙන තැනක්නේ. එළිය තියෙන තැනක්නේ. ගැහණු ඉන්නේ මේකේනේ. ගැහණු ඉන්නේ මේකේ. පිහිනීමයි මරල ක්‍රීඩාවයි යෙදෙන පිරිමි ඉන්නේ මේකේනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ හරියනේ ඒගොල්ලෝ ඉන්නවා. ඒකයි කතාවේ තේරෙන්නේ. ඒකයි කතාවේ තේරෙන්නේ. එහෙමනම් මේ මුළු ඊට පස්සේ මෙතන මේ ඒරියා ටික අරගෙන ඒකෙන් සේරම සංඛ්‍යාව කිය 210. 210න් අඩු කරන්න මොකද්ද? 210න් අඩු කරන්නේ මොකද්ද? මේ ප්‍රදේශ කී එකතුවද අඩු කරන්නේ? මේ දෙකේ කී දෙකතුව ආවේ? එහෙම නෙවෙයි එකින් එකට කියන්නේ. ඈ? අවසාන උත්තරේ කීයද? ඔව් ආයි කොහොමද කියන බල මොන ප්‍රදේශද? 30යි. ඔව් මේ බලන්න. මේකම 70යි. මේක 28යි. එහෙනම් මේක 42යි කියලා අපි දැනටත් හොයාගෙනමනේ ඉන්නේ පළවෙනි කොටසේ. ඒක 42යි. මේ ටික 42යි. මේ ටික 42යි. මේ ටික 42යි. ඊට පස්සේ මෙතන කීයද? කීයද මෙතන? දැන් මේ රවුම් වලට පිටින් එන සංඛ්‍යාව තමයි ඉන්න ඕන. අනිවාර්යයෙන්ම මෙන්න මෙතන මෙහි කොහේ හරි ලියවන සංඛ්‍යාවක් මේ කියන මරණ ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් මේ යෙදෙන අයනේ. මේ යෙදෙන අය. නොයෙදෙන පිරිමි ගාන අහන්නේ. නොයෙදෙන පිරිමි ගාන අහන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ ටික තමයි වෙන්න ඕන. එතකොට 210 මොනවා එකතු කරලාද අඩු කරන්න ඕන? මොන ප්‍රදේශ කීයක් එකතු කරන්න තියනවද? කියන බලන්න. අන්න ඒක තමයි. ඉස්සර වෙලාම මෙන්න මේ මොකද කරන්නේ? 90 අඩු කරනවා. 90 අඩු කරාම කීයක් ආවද? ඈ 120. ඊට පස්සේ කීයද අඩු කරේ? හරි. ඉතින් කොටින්ම කියනවා නම් මේ මුළු 90යි මේ 42යි ඊට පස්සේ මේ 38යි එකතු කරන්න අඩු කරන්න කීයද? 210. අනිවාර්යයෙන්ම මේ පිටට එන්න ඕනේ මේ රවුම් තුනේ තියෙන ගණන් වලින් එකතු කරලා මුළු සංඛ්‍යාවෙන් අඩු කරලා එන ගානනේ මෙතෙන්ට එන්නේ. මේ මුළු රවුම 90යි. ඒක ලිව්වා. මේ කෑල්ල 42යි. ඒක ලිව්වා. මේ කෑල්ල 38යි. මේ කෑල්ල 38යි කියන එක දීලා තියෙනවා. ඒක දීලා තිබුණානේ. ඒකනේ මම නොදී ඉඳලා තිබුණේ. ඊට පස්සේ ඔය තුන එකතු කරන්නේ 210න් අඩු කරාම උත්තරේ එනවා කීයක්ද? 40ක්. 40ක් උත්තරේ එනවා. ඔය තුන්වෙනි කොටසනේ ඒක. තුන්වෙනි කොටස ඒක. ඕක ඔන්න ඔය වගන්තිය විතරයි හිතන්න තියෙන යමක්. මරල ක්‍රීඩා හොඳට බහගන්න. මරල ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි. අනිවාර්යයෙන්ම පිටින් ඉන්න ඕනේ කට්ටිය. ඒකයි. මේ මුළු රවුමම ගන්න. මේ ප්‍රදේශ දෙක එකතු කරන්න. මේ 90ට 38ට 42 එකතු කරන්න. 210න් අඩු කරන්න උත්තරේ එනවා 40. උත්තරේ එනවා 40ක්. ඊළඟ කොටස මොකක්ද අහන්නේ? මොකද මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන අන්න ඉතින් හරි සිම්පල් නේ. මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ඉතින් මලල ක්‍රීඩාව ගැහැණු ළමයි මලල ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි පමණක් කියන්නේ මෙන්න මේ ඒරියා එක. මෙන්න මේ ටික. ඔන්න ඔය ටික. දැන් මේ ටික ගත්තනම් මොකද්ද? පිහිනීම සහ මලල ක්‍රීඩාවේ පමණක්. මේ ටික ගත්තනම් මොකද්ද? මේ ටික ගත්තනම් මෙතන පිහිනනවා ඒකම ගැහැණු ළමයි කියන කොට්ටාස දෙක. මෙතන මලල ක්‍රීඩාවේ යෙදෙනවා ගැහැණු ළමයි පමණක්. මෙතන පිහිනීමේ යෙදෙන
ගැහැණු ළමයි පමණක්. මෙතන පිහිනීමේ සහ මරල ක්‍රීඩාවේ යෙදෙන ළමුන්. හරිද? අතර ළමුන් කියන්නේ කවුද? පිරිමි. එතන මෙතන ගැහැණුන්ට ළමයි වුණාට පස්සේ පිරිමිනේ. දැන් මේකේ වගන්තිය මොකද්ද කියන්නේ? ඔව් මරල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි කියන්නේ මෙන්න මේ ටික. මරල ක්‍රීඩාව රවුම තියෙනවා. ගැහැණු ළමයින්ගේ රවුම තියෙනවා පමණක් කියන්නේ මේ ඒරියා එක. ඒක මොකක් ලෙසද ගන්න කියන්නේ? මේක x ලෙස ගන්නලු. මේක ගන්නලු x ලෙස. ඉතින් හරිනේ. මේක x ලෙස ගන්න. ඊට පස්සේ මෙතන කීයක් තිබුණේ 28ද? මෙතන තිබුණේ 28. 28 නේ. හරි. මෙතන ඊට පස්සේ මේක නේද කියන්නේ? මේක ඉතින් 20 මේක x මේක 28යි නේ. මේක x මේක කීයද? මේක 28 රින මේකම 28යි මේක ඇල්ල x එහෙනම් මේක 28 රින x. හරි නේද ඒක? ඊට පස්සේ මොකද්ද මේක විසඳලා මොකද්ද හොයන්න කියන්නේ? x ද? එහෙනම් 90 සමානයි කියලාද ලිව්වේ ඒකට? 90 සමානයි මොනවද ලිව්වේ? 55 ධන 20 ධන නිකම්ම එනවනේ. ඒක 55 ධන 20 ධන x ධන 20 55 ධන 20 මේ ටිකනේ. මේ ටික 20 මේකනේ x ලෙස ගන්න. ඉතින් හරි සිම්පල්. ආයි 28 රින් x කියලා ලියන්න ඕනත් නැහැ. මේකම 20යි මේක x මේක 55යි 55 ධන x ධන 20 සමාන 90 x සමානයි x වල කීයද ආවේ එතකොට? 15ක් නෙවෙයි නේ මේක 90. 90න් 70 15 90න් අඩු කරන්නේ 70. හරිනේ. 55යි මෙතන 55 50 ලියලා නියම වැඩක් නැහැ මුක් කතා කරේ. මෙතන කීයද ඉන්නේ? 90 රින 75. හරිනේ. 15. මෙන්න මේ කොටස වලට අහගන්න තුන්වෙනි කොටස ආපහු. තුන්වෙනි කොටස කියන්නේ ඔයා කියන තුන්වෙනි කොටස ටක් ගන්න. ඔළුවට තියන්නේ නැතුව නිකන් කියන්නේ අර විසි කරලා. අන්න ඒ වගේ. මරල ක්‍රීඩා යන දෙකෙන් එකක් මරල ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි ළමයි ගන්න. ඔව් මරල ක්‍රීඩා පිහිනීම දැන් මේක මරල ක්‍රීඩා හරිද? මේක මරල ක්‍රීඩා මේක පිහිනීම මේක මරල ක්‍රීඩා මේක පිහිනීම මරල ක්‍රීඩා පිහිනීම මේ ගැහැණු ටික අයින් වුණාම මේ ගැහැණු ටික අයින් වුණාම අනිවාර්යයෙන්ම මෙන්න මේ ඒරියා එක අනිවාර්යයෙන්ම කවුද? එකක් තමයි පිරිමි ළමයි. ඒකයි කතා දෙකක්. දැන් ගැහැණු ටික අයින් කරාම පිරිමි ළමයි. ඒ එක්කම පිහිනනවා මරල ක්‍රීඩාවේ යෙදෙනවා. පිහිනනවා මරල ක්‍රීඩාවේ යෙදෙනවා. ඔන්න ඔය ටික. පිහිනනවා මරල ක්‍රීඩාවේ යෙදෙනවා. ඒකම හැමෝම පිරිමි. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මරල ක්‍රීඩාවේ පිහිනීම යන දෙකෙන් එකක්වත් නොයෙදෙන යෙදෙන අය මෙහෙනේ. නොයෙදෙන කියපු ගමන්ම මේ ඒරියා එකෙන් පිට වෙන්නත් ඕන. අනික පිරිමි. ඉතින් හරිනේ. ඉතින් මෙහෙනේ පිරිමි. මේ ටික ගැහැණු. දැන් මෙහි ආපහු ගැහැණු සංඛ්‍යාවක් ගැන කතා කරන්න අපිට අයිතියක් තියනවද? නෑ. මේ ටික මේ. දැන් මේක දීලා තියෙනවද? දැන් මෙතන පිහිනන පිරිමි. එහෙම දුන්නාද? ඒක එහෙම දීලා නෑ ඒක. ඒක එහෙම දීලා. ඒක එහෙම දුන්නා මෙහෙට අපිට දාන්න හිතන්නේ පිරිමි ගැන. හරි. ඒක නිසා තමයි පිහිනීම විතරක් දෙනවා. අන්න ඒකයි තර තේරුම් ගන්න තියෙන්නේ. මෙතන පිහිනීම විතරක් දුන්නේ ඒකයි. මෙතන මරල ක්‍රීඩාව විතරක් දුන්නේ ඒකයි. මෙතන ගැහැණු. අනිවාර්යයෙන් මෙතකොට මේ පිටේ ඉන්නේ පිරිමි අයම තමයි. මෙතන පිහිනෙන පිරිමි කියලා වගේ දුන්නා නම් මෙතෙන්ට අපිට මොකක්වත් පිරිමි ගැන දාන්න අයිතියක් නැත. මෙතන නිකම්ම පිහිනන කියලා විතරයි දීලා තියෙන්නේ. අන්න එතන ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ හොඳට. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ හොඳට එතන. එහෙනම් මේ කෑල්ලම කීයද? 42යි. මේක 38 කියලා දීලා තියෙනවනේ. දුන්නානේ. හිතට 42යි 38යි. එකතු කරා 42යි 38යි එකතු කරා. ඊට පස්සේ මේ 50 90ත් එකතු කරානේ. 90යි 42යි 38යි එකතු කරා 210න් අඩු කරා. එතකොට මෙතෙන්ට එනවා උත්තරේ කීයද? කීයද දාන්නේ? 40යි. අන්න 40 ආවා. ඒක තමයි තන හොඳට තේරුම් ගන්න ඕන. මෙතන වැරදිලා පිහිනන පිරිමි මරල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි එහෙම දුන්නා නම් ආයි මෙහි පිරිමි ගැන කතා කරන්න අපිට අයිතියක් නැත. ගැහැණු ටික දුන්නා එතන විතරමයි. ආයි ගැහැණු මෙතනත් ඉඳලා ආයි තව කොහෙවත් එහෙම ඉන්න බෑ.
ඒක තමයි ඒ කතාව තේරුම් ගන්න තියෙන්නේ. ඒක පැහැදිලිද? හා? හරි. 30ට දුන්නා. ඒක 30ට දුන්නා. යනකම් හිටියේ ඒක දෙන්නේ ඒක. 30ට දුන්නා 55ක් දුන්නා. ඊළඟට මොකද? මරණ ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි ගණන. මරණ ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි කියපුවාන් ඒක ආය අහන්න. මරණ ක්‍රීඩාවේ පමණක් යෙදෙන මෙතන අහන්න මෙතන මරණ ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි. මරණ ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි. මරණ ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි. මරණ ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි පමණක් මේක මරණ ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි. මරණ ක්‍රීඩාවේ සහ මරණ ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි. මරණ ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි. මෙතන පිහිනීමේ පමණක් යෙදෙන කවුද? ගැහැණු ළමයි. ඒක අහලා නැහැ. නමුත් ඒක කතාවත් ඒකයි. මෙතන තියෙන පිහිනීම සහ මරණ ක්‍රීඩාවේ යෙදෙන ඇත්තටම කවුද? පිරිමි ළමයි පමණක්. පිරිමි ළමයි පමණක්. පිරිමි ළමයි පමණක්. දැන් හරිනේ. එතකොට ඒකට අනුව උත්තරේ මොකක්ද ඒකට එන්නේ? ඒක අහන්නේ මොකද්ද? මරණ ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි. ඒක x ලෙස ගෙන කියලාද කියන්නේ? ඒක x ලෙස ගන්න මේ කෑල්ල 55යි මේක 20යි කියලා වගන්තියක දුන්නා නේද? ආයෙ නැති 20 ධන x ධන 55 සමානයි 90යි. මේ ආයි උත්තරේ 15යි. හරි. මෙතන ගණිතය පිළිබඳවටත් වඩා ඇත්තටම තියෙන සිංහල පිළිබඳ අවබෝධය මේකේ තියෙන කුලකවල ගොඩක්. දැන් එදා මම 24 පේපර් එකේ ගාන හැදුවානේ. 24 පේපර් එකේ ගාන ආයි බලන්න හොඳට තේරෙනවා. ඒක මම ආයි හදනවා කොහොමද? ඊළඟට සෝදට අකල කියන්න. පිහිනීම සහ මරණ ක්‍රීඩා යන දෙකකින් දෙකේම යෙදෙන ළමයි කාර්යය. ඒ කියන්නේ අහන්න. පිහිනීම සහ මරණ ක්‍රීඩාව යන දෙකෙහිම යෙදෙන ඉතින් අනිවාර්යයෙන්ම පිහිනීම රවුම මෙන්න මරණ ක්‍රීඩාව මේක පිහිනීම මේකනේ මරණ ක්‍රීඩාව මේක. දැන් ඔය අහන්නේ මොකද? පිහිනීම සහ මරණ ක්‍රීඩා යන දෙකේම යෙදෙන ගැහැණු ළමයි. ඔව් දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයි කියන්නේ කවුද? මෙන්න අනේ හරි. එමනම් මේ මුළු රවුමම කීයද? කීයද? 28යිනේ. මේ x කීයද? ආයන x ලාගේ මුළු මේ කෑල්ලම 28 සමානයි x ධන 15යිනේ. එතකොට x සමානයි 28න් කරන්න අඩු 15ක් කීයද? ආවේ 13යි. 13යි. ලියා ගන්න 2004 පේපර් එකේ ගණන 2004 පේපර් එකේ ගණන එක්තරා ශිෂ්‍ය කණ්ඩායමකින් ක්‍රිකට් වොලිබෝල් සහ එල්ලේ යන ක්‍රීඩාවලට කැමති ශිෂ්‍ය සංඛ්‍යා දැක්වීම සඳහා පහත වෙන් රූප සටහන ඇඳ ඇත.
එක වෙන් රූපය පිටපත් කරගෙන පහත දැක්වෙන තොරතුරු එහි ඇතුළත් කරන්න. ඊළඟ පේලි ලියා ගන්න. ඊළඟ පේලි ලියා ගන්න. ක්‍රීඩා තුනටම කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 3කි. ක්‍රීඩා තුනටම කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 3කි. ඊළඟ පේලිය ලියා ගන්න. ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩා තුනටම කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 3කි. 3යි. මුලින්ම දුන්නේ වගන්තිය. ඒක දුන්නේ නැහැ කිව්වනේ. 3යි දුන්නේ නැහැ. ක්‍රීඩා තුනටම ඒක මුල්ම වගන්තිය. අර ලියන කිව්ව පළවෙනි අලුත් පේලිය. ක්‍රීඩා තුනටම කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 3කි. ඊළඟ එක ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 18කි. 18කි. ඊළඟ පේලිය ලියන්න. එල්ලේ ක්‍රීඩාවට කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 26කි. ඊළඟ පේලිය ලියන්න. එල්ලේ ක්‍රීඩාවට පමණක් කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 13කි. එල්ලේ ක්‍රීඩාවට පමණක් කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 13කි. ඊළඟ පේලිය නම්බර 2 ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් කැමති ශිෂ්‍ය සංඛ්‍යාව නම්බර 3 වෙන් රූපයේ අඳුරු කර ඇති පෙදෙස විස්තර කරන්න. ඊළඟ නම්බර 4 එම අඳුරු කර ඇති පෙදෙසට අයත් වන ශිෂ්‍ය සංඛ්‍යාව ඊළඟ ප්‍රශ්නය යටත් පිරිසෙයින් මෙම ක්‍රීඩාවලින්
යටත් පිරිසෙයින් මෙම ක්‍රීඩාවලින් දෙකකටවත් යටත් පිරිසෙයින් මෙම ක්‍රීඩාවලින් දෙකකටවත් යටත් පිරිසෙයින් මෙම ක්‍රීඩාවලින් දෙකකටවත් කැමති ශිෂ්‍ය සංඛ්‍යාව කැමති ශිෂ්‍ය සංඛ්‍යාව කැමති ශිෂ්‍ය සංඛ්‍යාව මේ වගේ රූප තරානාදීන මෙතන 2 සහ 9 දීලා තියෙනවා ඒක ඔන්න මම දුන්නා ඒක අපිට ඉක්මනට මහ දන්න පුළුවන් ගානක් මහ වෙලාවක් යන්නේ නැහැ ඒක මොකද්ද කියන්නේ ඒක කියන විස්තර වාක්‍ය මන්නේ කියන විස්තර එක්තරා ශිෂ්‍ය කණ්ඩායමකින් ක්‍රිකට් වොලිබෝල් හා එල්ලේ යන ක්‍රීඩාවලට කැමති ශිෂ්‍ය සංඛ්‍යා දැක්වීම සඳහා පහත හෙල්ලුවක සටහන ඇඳ ඔව් වෙන්රූමේ පිටපත් කරගෙන පහත දැක්වෙන තොරතුරු එහි ඇත ක්‍රීඩා තුනටම කැමති ශිෂ්‍ය සංඛ්‍යාව තුනකි ක්‍රිකට් කරන්ට කැමති ඔව් ක්‍රීඩා තුනටම කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 3කි ඉතින් ඒකේ තේරුම මොකද්ද මෙන්න මෙතනට කී ඉලක්කම දෙන්නේ 3 ඉලක්ක ඒක හරිනේ ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවලට කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 18යි ක්‍රිකට් ක්‍රීඩාව 18යි මෙතන 18 ඊට පස්සේ එල්ලේ ක්‍රීඩාවට කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 26යි එල්ලේ ක්‍රීඩාවට කැමති ශිෂ්‍ය සංඛ්‍යාව කීයද 26කි ඊට පස්සේ එල්ලේ ක්‍රීඩාවට පමණක් කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 13යි ඒක තවත් එකක් දීලා නේද තව මොනවාද 13යි එවැනි ක්‍රිකට් වලට පමණක් කැමති ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රිකට් වලට පමණක් ඉතින් ඒක සිම්පල් මෙතන මේ මුළු රවුමම 18යි 18 සමානයි 9 ධන 3 ධන 2 ධන අපි x කියලා දාගනිමුකෝ මේක ඒක මොකද්ද සිම්පල් නේ 18න් අඩු කරන්න 14ක් එතකොට x සමානයි 4යි මෙතන ඉන්නේ කීයද 4 හරිනේ ඊට පස්සේ අය අවුලක්ද නේ නේ ඊළඟට වෙන්රූමේ අඳුරලා විස්තර කරන්න වෙන් රූපේ අඳුර කර ඇති ප්‍රදේශ කියන්නේ මේක මොකද්ද වොලිබෝල් හා එල්ලේ යන ක්‍රීඩා දෙක පමණක් වොලිබෝල් හා එල්ලේ යන ක්‍රීඩා දෙක පමණක් මේක ගත්තනම් ක්‍රිකට් හා එල්ලේ යන ක්‍රීඩා දෙක පමණක් මේක ගත්තනම් ක්‍රිකට් හා වොලිබෝල් යන ක්‍රීඩා දෙක පමණක් දැන් හරිනේ ඒක එතන කිය ඒක විස්තර කරන්න කියන්නේ වොලිබෝල් හා එල්ලේ යන ක්‍රීඩා දෙකටම පමණක් කියන වචනේ තමයි වැදගත් එතන පමණක් හරිනේ එතකොට ඊට පස්සේ පමණක් ක්‍රීඩා කරන අය ඊට පස්සේ සිම්පල්නේ මේක 13යි මේක 9යි මේක 3යි මේක අනිවාර්යයෙන්ම කීයද එකයි ඉතින් ඒකත් අපි y කියලා අකුරක් දාගත්තා නම් 9 ධන 3 ධන 13 ධන y සමානයි 26යි y සමානයි 1යි y සමානයි 1යි y සමානයි 1යි හරිනේ ඊට පස්සේ යටත් පිළිසෙයි මෙම ක්‍රීඩාවලින් දෙකකටවත් කැමති ශිෂ්‍ය සංඛ්‍යාව ඒකට උත්තර ඒක එතන යටත් අඩු ගානේ දෙකකටවත් කැමති දැන් ක්‍රිකට් පමණක් ගහපු කෙනෙක් ළඟට ගිහිල්ලා අපි අහනවා අඩු ගානේවා සෙල්ලම් දෙකක්වත් කරනවද කියලා. ඒක අහන එක කිසිම තේරුමක් තියෙනවද නැහැ. මේ ප්‍රදේශයට ගිහිල්ලා අහනවා අඩු ගානේ සෙල්ලම් දෙකක්වත් කරනවා. අඩු ගානේ දෙකක්වත් මේ එකක්වත් කරපු කෙනෙක්. ඒතර කියෝ නෑ අනේ මං එකක් විතරයි. මෙයා ළඟට ගිහිල්ලා තාන අඩු ගානේ සෙල්ලම් දෙකක්වත්. එයාත් ඉතින් ඒ උත්තරෙමයි දෙන්නේ. නෑ අනේ මං වොලිබෝල් පමණයි. මෙයා ළඟට ගිහිල්ලා ඇහුවා එයා කියනවා නෑ අනේ එල්ලේ පමණයි. මෙයා ළඟට අඩු ගානේ දෙකක්වත් හරිනේ මේ දෙකක්වත් ක්‍රිකට් සහ එල්ලේ පමණක් ක්‍රිකට් සහ එල්ලේ පමණක් ඉන්න 9 දෙනා ළඟට ගිහිල්ලා ඇහුවාම කියනවා අඩු ගානේ දෙකක්වත් කවුවනේ අඩු ගානේ අපි මේ ක්‍රිකට් සහ එල්ලේ යන දෙකක් පමණක් තමයි ඒරියා එක. ඉතින් දෙකක් ඉන්නවනේ අඩු ගානේ දෙකක්වත් කියලා ඇහුවාම දෙකක් විතරක් ඉන්න අය ඒක හරිනේ මේ වගේ පාන් ආප් රොටි තුනක් තියෙනවා. පාන් ආප් රොටි ඔය කන දේවල් වලින් කොහොමද හොඳට තේරෙනවනේ. පාන් ආප් රොටි
මේ තුනමනේ. එතකොට මේ කෑම જાති තුනම කාපු එකෙක් ගාවට ගිලානු අඩු ගානේ දෙකක්වත් කෑවද? අඩු ගානේ දෙකක්වත් නෙමෙයි මේ කෑම තුනම මං කාලා ඉන්නේ. අනිවාර්යෙන් එතකොට මෙන්න මේක අයිති වෙනවාමයි. දෙකක් විතරක් කාපු උන්ගෙන් ගිහලා කිනෝ "ඔව් ඉතින් අපි දෙකක් කෑවානේ." හරිනේ. එකක් විතරක් කාපු අය කියනවා "නෑ අනේ අපිට එකයි කන්න හම්බුනේ." මූ අයිති වෙන්නේ නෑ එතකොට. මූ අයිති වෙන්නේ නෑ. මූ අයිති වෙන්නේ නෑ. මෙන්න මේ ටික තමයි අයිති වෙන්නේ. එතකොට එනවා 9 3 12 2 14 1 15. අන්නේ 15. එච්චරයි ගහලා තියෙන්නේ. මෙන්න මේ ගාන ගොඩක් දේවල් අපිට තේරුම් අරගන්න පුළුවන්. ඒක ඉස්සෙල්ලාම දුන්නම ගතියක් නැති නිසා මම ඒක දුන්නේ නැත්තේ. ඒක ඉස්සර වෙලාම දුන්නම ඒකේ ගතියක් නැහැ මේ පාඩමේ. ඒ වුණත් ඒක මේකත් අපි කරාම හොඳ දැනුමක් අයිත් එනවා. ඒක නිසා ලියා ගන්න සර්වත්‍ර කුලකේ සමානයි. සර්වත්‍ර කුලකේ සමානයි. ඒක ඉස්සර වෙලාම දුන්නා නම් ඔයාලා වැඩි හිතන්නේ නැහැ. ඒක කිසිම ගතියක් නැහැ එතකොට. ඒකයි. සර්වත්‍ර කුලකේ මෙහෙම දාලා මෙහෙම සර්වත්‍ර කුලකේ සමානයි කියලා සංගල වරහන තුල දාලා ලියා ගන්න. නිවාස යෝජනා ක්‍රමයක ඇති නිවාස. නිවාස යෝජනා ක්‍රමයක ඇති නිවාස කියලා සංගල වරහන වහන්න. නිවාස යෝජනා ක්‍රමයක ඇති නිවාස. C කාර් ඇති නිවාස. M मोटरसाइकिल ඇති නිවාස. F පාපෙදී ඇති නිවාස. C කාර් ඇති නිවාස. M मोटरसाइकिल ඇති නිවාස. F පාපෙදී ඇති නිවාස. ඊට පස්සේ ලියා ගන්න මෙම උපකුලක මෙම උපකුලක මෙම උපකුලක පහත දැක්වෙන මෙම උපකුලක පහත දැක්වෙන වෙන් රූප සටහනේ නිරූපණය කරනු ලැබ ඇත. නිරූපණය කරනු ලැබ ඇත. සංඛ්‍යා මගින් දැක්වෙන්නේ සංඛ්‍යා මගින් දැක්වෙන්නේ අදාළ උපකුලකවල ඇති අවයව ගණනයි. අදාළ උපකුලකවල ඇති අවයව ගණනයි. අදාළ උපකුලකවල ඇති අවයව ගණනයි. ඊළඟ පෙළේ ලියන්න මෙම නිවාස යෝජනා ක්‍රමයේ මෙම නිවාස යෝජනා ක්‍රමයේ මෙම නිවාස යෝජනා ක්‍රමයේ කමා ඊළඟ පෙළියේ එක කාර් ඇති නිවාස සංඛ්‍යාව කොපමණද? කාර් ඇති නිවාස සංඛ්‍යාව කොපමණද? දෙක මෝටර්සයිකල් පමණක් ඇති නිවාස කොපමණද? මෝටර්සයිකල් පමණක් ඇති නිවාස කොපමණද? තුන පාපැදි නැති නිවාස සංඛ්‍යාව කොපමණද? පාපැදි නැති නිවාස සංඛ්‍යාව කොපමණද? පාපැදි නැති නිවාස සංඛ්‍යාව කොපමණද? හතර
හතර වාහන වර්ග දෙකක් පමණක්. වාහන වර්ග දෙකක් පමණක්. වාහන වර්ග දෙකක් පමණක්. වාහන වර්ග දෙකක් පමණක් ඇති නිවාස සංඛ්‍යාව. ඇති නිවාස සංඛ්‍යාව. වාහන වර්ග දෙකක් පමණක් ඇති නිවාස සංඛ්‍යාව. පහ වාහන වර්ග දෙකක්වත්. වාහන වර්ග දෙකක්වත්. වාහන වර්ග දෙකක්වත්. වාහන වර්ග දෙකක්වත්. වාහන වර්ග දෙකක්වත් ඇති නිවාස යනු වාහන වර්ග දෙකක්වත් ඇති නිවාස යනු නෙවෙයි. වාහන වර්ග දෙකක්වත් ඇති නිවාස කොපමණද? යනු කියලා උත්තරේ දීලා වැඩක් නැහැ. ඊළඟ එක එක් වාහන වර්ගයක් පමණක් ඇති නිවාස සංඛ්‍යාව. එක් වාහන වර්ගයක් පමණක්. එක් වාහන වර්ගයක් පමණක් ඇති නිවාස සංඛ්‍යාව. දැන් මේ ටික දිහා බලලා උත්තර ලියන්න. එතකොට අර හදපු ගණනොත් ආයි හොඳට මතකයට එනවා. අඳින්න නැතයි ඉතින් කොහොමද? මේක අඳින්න රවුම් තුනද උත්තරේ? ඒ පළවෙනි එකේ මොකක්ද අහන්නේ? කාර්යදී නිවාස සංඛ්‍යාව කොහොමද? කීයද? මොන ප්‍රදේශවල එකතු වෙන්නේ? 28 10 15. හරිනේ? 20 8 10 15 එකතු කරන්න කීයද එන්නේ? පැහැදිලි නේද ඒක? ඊළඟ එක මෝටර් සයිකල් පමණක් ඇති නිවාස කියන්නේ මොකද්ද? 34. කිසිම ගැටලුවක් නැහැ. හරි. ඊළඟ එක පාපැදි නැති නිවාස සංඛ්‍යාව කොහොමද? ඔව්. පාපැදි නැති අහන්න ඒක. පාපැදි නැති නිවාස කියන්නේ පාපැදි ඇති නිවාස මේකනේ. ඒක අයින් කරලා 20 8 34 මෙන්න මේ දෙකත් මතක ඇතුව ගන්න ඕනේ. 28 34 දෙක. අනිවාර්යෙන්. මේ පාපෙදි නැති කියන්නේ ඉතින් පාපෙදි ඇති මේකනේ. එම්ම කරු මොකක්ද තියෙන්නේ? මම මගේ ඔව් ඉතින් දැන් පාපෙදි හරිද? 20යි 15යි 12යි දෙකයි එකතු කරලා ඔයා මාරු කරලා ලියලාද? නේද? 20යි 15යි 12යි දෙකයි එකතු කරනවා. 20යි නෑ 20යි 8යි 34යි දෙකයි. ඉතින් MF කියලා මේ දාලා තියෙන්නේ. හරිද? 28 34 දෙක. පාපෙදි නැති. පාපෙදි ඇති මේක. පාපෙදි ඇති මේක. පාපෙදි නැති කියන්නේ නම් මේක නැතිව කීයද උත්තරේ? 28 34 දෙක. කීයද නේ? 2 8 14 14 1යි 1 2 3 4 6යි. හරි. 64යි. ඊළඟ මොකද්ද? වාහන වර්ග දෙකක් පමණක් ඇති නිවාස සංඛ්‍යාව. ඔව් වාහන වර්ග දෙකක් පමණක් ඇති. වාහන වර්ග දෙකක් පමණක් ඇති. වාහන වර්ග දෙකක් පමණක් ඇති කියවම දැන් පැහැදිලිවම දන්නවනේ. 8යි 15යි 11යි. හරිනේ? 8 ධන 15 ධන 11 සමානයි. උත්තරේ කීයද? 34යි. හරි. ඊළඟ වාහන වර්ග දෙකක්වත් ඇති නිවාස. ඔව් අර ඉස්සර දැන් පේනවනේ ඉස්සෙල්ලා දැන් ආයි කියන ඒක කියලා දෙන්නවත් දෙයක් තියෙනවද? ඒක නැත්ත. තාම මේ ගණන් පටන් ගත්තා පමණයි. හරිද? ඉස්සරහට යනකොට කියලා දෙන්න දෙයක් ඇත්තේම නැති වෙයි. හරි. එතකොට කීය දෙන්නේ? 8 ධන 15 ධන මෙන්න මේ ප්‍රදේශ 4. මේ ප්‍රදේශ 4. හරිනේ? පැහැදිලිද ඒක? හරි. ඊළඟ එක් වාහන වර්ගයක් පමණක් ඇති නිවාස.
ඔව් එක් වාහන හරි ඒක මොනවද ඉතින් අය කියන්නේ නැහැ. තියෙන උත්තරේ. 66. මේක ලියා ගන්න. පැහැදිලිනේ ගන්නනේ. ලියා ගන්න. කාර්යාලයක සේවය කරන සේවකයින්ගේ භාෂා හැකියාව පිළිබඳ කරන ලද සමීක්ෂණයකදී රැස් කරගන්නා ලද තොරතුරු පහත දැක්වේ. අලුත් පේලියක ලියා ගන්න. ඔවුන් අතරින් 39 දෙනෙකුට සිංහල භාෂාවෙන්ද 35 දෙනෙකුට දෙමළ භාෂාවෙන්ද දෙමළ භාෂාවෙන්ද 25 දෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන්ද කටයුතු කිරීමේ හැකියාව ඇත. ඊළඟ පේලිය ලියන්න. ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පමණක් වැඩ කළ හැකි ගණන ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පමණක් වැඩ කළ හැකි ගණන 6කි. ඊළඟ පේලිය ලියන්න. දෙමළ සහ සිංහල භාෂා හැකියා ඇති ගණන. දෙමළ සහ සිංහල භාෂා හැකියා ඇති ගණන කමා දෙමළ සහ ඉංග්‍රීසි භාෂා හැකියා ඇති ගණන මෙන් දෙගුණයකි. දෙමළ සහ ඉංග්‍රීසි භාෂා හැකියා ඇති ගණන මෙන් දෙගුණයකි. ඊළඟ පේලිය ලියන්න. ඉංග්‍රීසි සහ සිංහල භාෂා හැකියා ඇති ගණන
ඉංග්‍රීසි සහ සිංහල භාෂා හැකියා ඇති ගණන 11කි. 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 ඊළඟ පෙළේ ලියන්න දෙමළ භාෂාව පමණක්. දෙමළ භාෂාව පමණක්. දෙමළ භාෂාව පමණක් භාවිත කළ හැකි ගණන 5කි. දෙමළ භාෂාව පමණක් භාවිත කළ හැකි ගණන 5කි. දෙමළ භාෂාව පමණක් භාවිත කළ හැකි ගණන 5කි. ඊළඟ පෙළේ ලියන්න සේවකයින් සියලු දෙනාටම සේවකයින් සියලු දෙනාටම සේවකයින් සියලු දෙනාටම මින් එක් භාෂාවකින්වත් මින් එක් භාෂාවකින්වත් මින් එක් භාෂාවකින්වත් කටයුතු කිරීමේ හැකියාව ඇත. මින් එක් භාෂාවකින්වත් කටයුතු කිරීමේ හැකියාව ඇත. ඊළඟ පෙළේ නම්බර 1 ඉහත තොරතුරු ඉහත තොරතුරු ඉහත තොරතුරු ඉහත තොරතුරු වෙන් රූප සටහනක ඇතුළත් කර ඉහත තොරතුරු වෙන් රූප සටහනක ඇතුළත් කර භාෂා තුනෙන්ම කටයුතු කිරීමේ හැකියාව භාෂා තුනෙන්ම කටයුතු කිරීමේ හැකියාව භාෂා තුනෙන්ම කටයුතු කිරීමේ හැකියාව ඇති ගණන සොයන්න. ඇති ගණන සොයන්න. දෙවනි කොටස ලියන්න. දෙවනි කොටස සේවකයින් අතරින් සේවකයින් අතරින් සේවකයින් අතරින් අහඹු ලෙස සේවකයෙකු තෝරාගත් විට අහඹු ලෙස සේවකයෙකු තෝරාගත් විට ඔහු සිංහල ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා අතරින් භාෂා දෙකක්වත් හැකියාව ඇති අයෙකු වීමේ සම්භාවිතාව 60කට වඩා වැඩි බව පෙන්වන්න. 60කට වඩා වැඩි බව පෙන්වන්න. දැන් ඕන රූප සටහනක් කරන්න බලන්නේ. ඒ ගාන කියන බලන්න. කියන්න. කාර්යාලයේ සේවය කරන සේවකයින්ගේ භාෂා අත පැත්තකට දාන්න වහම. දැන් කියන ලස්සනට. භාෂා කියා පිළිවෙත් කර අද සමීක්ෂණයකදී රැස් කර ගන්නාගත් තොරතුරු සටහන දැක්කේ. ඔව්. ඔව් කියලා හරි ශ්‍රාවකයෙක් සිංහල භාෂා ඔවුන් අතරින් 39 දෙනෙක් සිංහල භාෂාවෙන්ද 39 දෙනෙක් සිංහල භාෂාවෙන්ද 35 දෙනෙක් දෙමළ භාෂාවෙන්ද
35 දෙනෙකුට දෙමළ භාෂාවෙන්ද 25 දෙනෙකුට ඉංග්‍රීසි භාෂාව 25 දෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන්ද කටයුතු කිරීමේ හැකියාව ඇත. හරිනේ. ඊට පස්සේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂාව වලින් පමණක් වැඩ කළ හැකියාව ඒක ආයි කියන්නේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂාව වලින් දෙමළ භාෂාවලින් පමණක් මෙන්න මේ ප්‍රදේශය. ඒක පැහැදිලිවම අපි දන්නව නේද? ඒක කීයද? 6යි. මේක 6යි. ඊට පස්සේ දෙපැත්ත මාරු කරා නම් දෙමළ ඉංග්‍රීසි මාරු වෙලා ඇති. ඒක ඉතින් හවුලන්නේ. ඊට පස්සේ දෙමළ සහ සිංහල භාෂාව කියාගත්ත ගණන දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව කියාගත්ත ගණන දෙකනේ. අන්නේ වගන්තිය විතරමයි මේකේ හරියට තේරුම් අරගන්න තියෙන්නේ. ඒක සිංහල පිළිබඳ ගැටලුවක්. ගණිතය පිළිබඳ ගැටලුවක් නෙමෙයි ඒක. ඒක සිංහල පිළිබඳ ගැටලුවක්. ඒ වගන්තිය ආපහු කියන්න. දෙමළ සහ සිංහල භාෂාව කියාගත්ත ගණන. ඔව් අහන්න දෙමළ සහ මොකද්ද? සිංහල භාෂාව දෙමළ සහ සිංහල භාෂාව දෙමළ සහ සිංහල භාෂාව. අහන්න දෙමළ සහ සිංහල භාෂාව. දෙමළ සහ සිංහල භාෂාව. දෙමළ සහ සිංහල මගේ දෙමළ සහ සිංහල භාෂාව. දෙමළ සහ සිංහල භාෂාව. ඒ කියන්නේ මෙන්න මේක තමයි දෙමළ සහ සිංහල භාෂාව කියන්න. දෙමළ සහ සිංහල භාෂාව අනේ එහෙම බෑ. අත පැත්තකට දාලා හරියට කියන්න මට පේන්නේ නැහැ මූණ. දෙමළ සහ සිංහල භාෂාව හැකියාව ඇති ගණන. ඔව් දෙමළ සහ සිංහල භාෂාව හැකියාව ඇති ගණන. දෙමළ සහ හැකියාව ඔව් දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව ඇති හැකියාව ඇති ගණන x කියලා ගත්තොත් ඒ x දාන්නේ මැදට. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව ඇති හැකියාව x කියලා ගත්තොත් මේක කීයයිද? 2x. ඒක ආපහු වගන්තිය කියන්නේ. ආගන්න හරියට. ආපහු වගන්තිය කියන්නේ. දෙමළ සහ සිංහල භාෂාව හැකියාව ගණන. දෙමළ සහ සිංහල භාෂාව හැකියාව ඇති ගණන. හැකියාව ඇති ගණන. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව හැකියාව ඇති ගණන දෙකේ. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව හැකියාව ඇති ගණන. ඒක වගේ දෙගුණයක්ලු. අන්න එතන x2x. ඔය වගන්තිය විතරමයි මේකේ පැහැදිලි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාව හැකියාව ගණන 11. මොකද ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සහ සිංහල භාෂාව හැකියාව ඇති ගණන කීයද? 11. 11. මේක 11යි. ඊට පස්සේ දෙමළ භාෂාව පමණක් භාවිත කළ හැකි ගණන 5. 5යි. දෙමළ පමණක් 5යි. දෙමළ පමණක් 5යි. අපිට සිංහල පමණක් කිව්වනම් මෙතන. ඉංග්‍රීසි දැන් ඇත්තට ඒ කොට්ටාස ගැන වචනවල තේරුම දන්නවනේ. පමණක් කිව්වම මොනවද? සහ කිව්වම මොනවද? ඒව ගැන අවබෝධයක් තියෙනවා. ඒක නිසා මේ අන්නර වගන්තිය විතරයි කියන්න ඕනේ. මේ වගන්තිය නැවත වතාවක් කියන්න. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. දෙමළ සහ සිංහල භාෂාව හැකියාව ඇති ගණන. දෙමළ සහ සිංහල භාෂා හැකියාව ඇති ගණන කිව්වම ලියවෙන්නේ මෙතන. ඇයි මේ දෙකට මැදින් යන ඉර. ගණන දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව හැකියාව ඇති ගණන දෙකේ. ඒක වගේ දෙගුණයක්. ඊට පස්සේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාව හැකියාව ගණන 11. ඉංග්‍රීසි සහ සිංහල සහ ඉංග්‍රීසි සහ 11යි. ඊට පස්සේ දෙමළ භාෂාව පමණක් භාවිත කළ හැකි ගණන 5. සේවකයන් සියලු දෙනාට මෙහි එක් භාෂාවක් කටයුතු කිරීමේ හැකියාව ඇත. ඔව් ඒකේ තේරුම තමයි මේ පිටට එක සංඛ්‍යාවක්වත් ලියවෙනවද නෑ කියන එක. ඊට පස්සේ ඉහළ තොරතුරු වෙනුම්ක සටහනට ඇතුළත් භාෂා තුනෙන්ම කටයුතු කිරීමේ හැකියාව ඇති ගණන සොයන්න. ඔව් මේ අතර මෙහෙමයි. දැන් මේ රවුම් තුනක් මෙතන තියෙනවා. මේ රවුම් තුනම දැක්කත් අපිට භාෂා තුනම කියලා කියන්නේ
මෙන්න මේ ටිකනේ මෙන්න මේ ටිකනේ මේ ටික මෙන්න මේ ටික ඒක හොඳටම දන්න ඔයගොල්ලන්ට ඒක හොඳටම පැහැදිලි ඒක ආයි කතා දෙකක් නෑ මෙන්න මේ ටික එහෙමනම් අපි වැඩි තොරතුරු ටිකක් තියෙන රවුමට තමයි අත ගහන්නේ වැඩි තොරතුරු ටිකක් තියෙන්නේ මෙන්න මේ රවුමේ වැඩි තොරතුරු ටිකක් තියෙන්නේ මේ රවුමේ එතන x තියෙනවා දැන් x නම් ඉතින් මේ රවුම ගත්තක් තියෙනවා මේ රවුම ගත්තක් තියෙනවා නමුත් වැඩි තොරතුරු තියෙන්නේ මේ දෙමළ රවුමේ ඒක නිසා 35 සමාන කරනවා 5 5 6 6 ධන දෙකයි x මේක සුළු කරන්න ලැබෙනවා x වලට උත්තරයක් x වලට උත්තරේ ගත්ත ගමන් 2x ඔයාටක් ගාලා හොයාගන්න පුළුවන් එතකොට එනවා 35න් අඩු කරන්න 11ක් 24 සමානයි 2x අන්න 2x සමානයි 24යි මෙන්න මෙතන ලියවෙන්නේ එහෙමනම් 24යිනේ මෙතන 24යි 2x සමානයි 24යි x සමානයි කීයද 12යි අහන්න x සමානයි මෙතන 12 ලියනවා නම් x සමානයි 12 මෙතන ලියනවා මේ රවුම සලකන්න මෙතන 12යි මෙතන 6යි මෙතන අනිවාර්යෙන්ම 6යි එයි x 12යිනේ මේ රවුමම එක්ට අයිතිනේ මේ 6 දීලා තියෙනවනේ මේ 6 එහෙමනම් අනිවාර්යෙන් ලැබෙනවා මේක 12ක් නිසා 2x 24යිනේ අහන්න 2x 24යිනේ මෙතන 6යිනේ එහෙනම් මෙතන 18යි එතන විතරමයි තේරුම් ගන්න තියෙන්නේ ඕකේ ඊට පස්සේ මොකද කියන්නේ ගන්න මේ බලන්න මේකම 11යිනේ මේකම 11යිනේ එක දීලා තියෙනවා මෙතන 6 හොයාගත්තනේ මෙතන 5යි දැන් මේ අනිත් ඒවාත් පුරව ගන්න පුළුවන් අපිට කිසි කලබලයක් නැතුව මේ බලන්න මේ රවුම 25යිනේ මේ කෑල්ල 11යි මේ කෑල්ල 6යි මේ කෑල්ල 11යි මේ කෑල්ල 6යි 11යි 6යි 17යි එතකොට 25න් 17 අඩු කරාම ලැබෙනවා 8ක් මේ රවුමට යන්න මේක 11යි පැහැදිලිවම 11 දීලා තියෙනවා මේ 18 හොයාගත්තා මේ 18 හොයාගත්තා 39 සමානයි 11 ධන 18 ධන මේක y කියලා ගත්තනම් yට ලැබෙයි උත්තරයක් කීයද 39 10යි y සමානයි 10යි ඒ කියන්නේ මෙන්න මෙතන 10යි පැහැදිලිද මේ කියන කතන්දර ටික ඊට පස්සේ දැන් ඔය හැම එකක්ම ලැබිලා තියෙන්නේ දැන් ඔව් සිංහල ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා අතරින් භාෂා දෙකකටවත් හැකියාවෙන් ජයගැනීමේ සම්භාවනාව 160ට වඩා වැඩි බව පේනවා. ඊට කලින් කොටසක් තිබුණනේ තව ප්‍රශ්නයක් නැද්ද? ඒකට උත්තරේ ගත්තද ඒ කියන්නේ? ඔව් අර ඉහත කවලුත් මේ සටහන් ඇතුළත් කර භාෂා ක්‍රමයක කටයුතු ඔව් භාෂා තුනෙන්ම කටයුතු කිරීමේ හැකියාව කියන්නේ කීයද? 6යි. ඒක හරියද උත්තරේ ලියුවද 6යි කියලා? හරි. ඊට පස්සේ ඊළඟ කතාව මොකද්ද? සේවකයන් අතරින් අහඹු ලෙස සේවකයෙකු තෝරාගතහොත් ඔව් සිංහල ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා අතරින් භාෂා දෙකකටවත් දෙකකටවත් ඉතින් ඕක ආයි පැහැදිලි කරන්න දෙයක් තියෙද දෙකකටවත් කියන එක. මෙයා ඉතින් එකක් පමණයිනේ. මෙයාත් එකක් පමණයිනේ. මෙයාත් එකක් පමණයිනේ. ඒක නිසා මේ ප්‍රදේශ තුන ගන්නෙ නැහැ. මේක ගන්නවා. එතකොට 18 ධන 5 ධන 6 ධන 6 මේ ටික එකතු කරාම කීයක් ආවද?
25ද 35ද? 35යි. කීයෙන් 35ක්ද? 52යි. 52යිද? මේ රවුමම කීයද? 39යි. මේක 8යි, මේක 6යි, 14යි, 5යි, 19යි. කීයද? 58යි නේ. 58නේ. 58න් කීයක්ද? 35ක්ද? 18යි 24යි 5යි 29යි. ඔව් 35. මේක වැඩි කරන්න 100ට 100න් උත්තරේ කීයක් එයිද? අර ඉස්සරලා ගත්තේ 50 මොකක් හරි වෙන එකක් නේ කිව්වේ. 52ක් කිව්වත් ඒකට අනුව වෙන උත්තරයක් ඒකනේ. 58ට උත්තරේ කීයක් එනවද? 67යි ගානක් ඉස්සෙල්ලා ආවේ. නෑ 67යි ගානක් එන්න බෑ ඊට අඩු වෙයි බලන්න. මේක සුළු කරාම කීයක් දෙන්නේ? ඒක සුළු කරලා උත්තරේ ගන්න 100ට 100ට කීයද? මේවයිද මේ කුල්ලකවත් සම්මොකක්වත් දෙවෙනි මේ නිකන් සංඛ්‍යා ටික අසුළු කරන එකනේ. ඩෝංගාල උත්තරේ ගන්න පුළුවන් 100ට කීයක් එනවද? 58? මේක සුළු කරලා උත්තරේ ගන්න එක කුල්ලක පිළිබඳ දැනුම නොවේ. කීයද උත්තරේ? මොකක්? දැන් 58 ආපේක පැහැදිලිද? පැහැදිලිද 58 ආවේ කොහොමද කියලා? මේ ප්‍රදේශ හතරේ එකතුව. සේරම 58යි 58න් 35 100ට කීයද කියලා බලන්න. 63යි ගන්න. 63යි ගන්න. තුන්දාස් 558න් බෙදන්න. 60 ඒක ගොන් තව එකක් කියේ. 3500 බෙදන්නකො 58න් 6ක් 6 වරකට 48න් 4යි 6 වරක් 5 34යි 10න් 8ක් 2යි 5න් 4ක් 1යි 120ට 50න් 4 20යි නෑ මෙතන බිඳුවනේ නේ 200ට 3ක්ද 60.3 60.3යි ඒක 60ට වඩා වැඩිද අඩුද වැඩි. යාන්තම් වැඩි හරිනේ 60.3යි මේ කුලකවල ආරම්භයයි මේ ආරම්භයේ ලොකු ගැටලුවක් නැහැනේ තව මේ වගේ ගණන් හදන්න තියෙනවා මේ වගේ තව 7-8 ගුණයක් එතකොට ඉතින් මේක හොඳටම පත්තියම් වෙනවා ඔය ටිකත් බලන්න අනිත් ඒවත් බලන්න බොහොම කෙටි කාලයක් විතරක් තියෙන බව මතකයේ තියාගන්න දීර්ඝ කයිවාරු විස්තර රහස් මොකුත් නැහැ හොඳට කල්පනාවෙන් වැඩ ටික කරන්න එච්චරයි මාස 4යි